ආයුබෝවන් සිලෝන් කොයින් ලැබ් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබලාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපේ පැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සත පහේ කාසි තුනක් පිළිබඳ විස්තර. අපි මුලින්ම මෙහි පළවෙනි කාසිය පිළිබඳ විස්තර පොඩ්ඩක් බලමු. ඔබලාට පේනවා ඇති එහි රජ කෙනෙකුගේ රුවක් සටහන් කරලා තියෙනවා. මේ රජ කෙනා කවුද? ජෝර්ජ් 6 and king and emperor of India කියලා සඳහන් කරලා තියෙනවා. මේ 6 වෙනි ජෝර්ජ් රජතුමාගේ රුව සටහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මේව කාසිය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව ඉන්දියා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වෙලා හිටපු කාලේ අවසන් කාලයේදී වගේ නිකුත් කරපු කාසියක්. අපි ඊළඟ කාසියට යමු. ඔයාලට පේනවා ඇති මේ ජනරජ රාජ්‍ය ලාංඡනයේ තියෙනවා. මේ 1972ට කලින් ශ්‍රී ලංකාව තුල නිකුත් කරපු කාසියක්. අපි අනිත් පැත්ත හරවලා බලමු කාසි තුනම නිකුත් කළ වර්ෂවල් සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපේ තියෙනවා වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ නිකුත් කරලා තියෙන මුද්‍රණය කරලා තියෙන කාසියක්. අපි මේ කාසි තුනම අනිත් පැත්ත හරවලා බලමු. මේ කිව්ව කතාව ඇත්තද කියලා. ඔයාලට පේනවා ඇති සිලෝන් කියලා සඳහන් කරලා තියෙනවා. සිලෝන් කියන්නේ ඉංග්‍රීසියෙන් ඉතින් ශ්‍රී ලංකාව හඳුන්වපු නම. ඊට පස්සේ සතපහ කියලා සිංහලෙන් සඳහන් කරලා තියෙනවා. දෙමළෙනුත් අගේ සඳහන් කරලා තියෙනවා. සෙන් කියලා සඳහන් කරලා තියෙනවා ඉංග්‍රීසියෙන්. ඒ වගේම නිකුත් කළ වර්ෂය 1945 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ 1948ට පෙර නිකුත් කරපු කාසියක්. අපි දෙවෙනි කාසිය බලමු. ජනරජ රාජ්‍ය ලාංඡනයේ තියෙන මේ කාසියේ නිකුත් කරපු වර්ෂය කොහොමද කියලා. මේ උඩින්ම සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා කියලා. සතපහ කියලා සඳහන් කරලා තියෙනවා. 1971 වර්ෂයේදී නිකුත් කරපු කාසියක්. 1972 තමයි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වුණේ. වර්තමානයේ අපේ භාවිතා වන රාජ්‍ය ලාංඡනය සහිත නිකුත් කරලා තියෙන සතපහේ කාසියත් අපි අනිත් පැත්ත හරවලා බලමු. ඒ නිකුත් කළ වර්ෂය කොහොමද සඳහන් වෙන්නේ කියලා. ඒ නිකුත් කළ වර්ෂය 1975 කියලා සඳහන් වෙලා තියෙනවා. මෙම කාසි තුනම තම කාසි තුනක්. ඔයාලට පේනවා ඇති මේ කාසි තුනම හතරස් හැඩේ කාසි තම කාසි තුනක්. ඉතින් ඊට පස්සෙත් අපේ ශ්‍රී ලංකාවෙන් තඹ නෙමේ සාමාන්‍ය ලෝහයකින් කාසි නිකුත් කරා. ඉතාමත් සැහැල්ලු ලෝහයකින්. එම කාසි දැන් වර්තමානයේ භාවිතාවේ නෑ. සතපහේ කාසි ලංකාව තුළ වර්තමානයේ භාවිතාවේ නෑ. නැවත හරවලා බලමු. 6 වෙනි ජෝර්ජ් රජුගේ ජනරජ ලාංඡනය වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය. ඉතින් මෙවැනි වීඩියෝෙන් ඔබට දැනුමට යමක් එකතු වුණා කියලා හිතනවනම් අපේ සිලෝන් කොයින් ලැබ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මෙවන් වටිනා වීඩියෝකින් නැවත ඔබ හමු වන බලාපොරොත්තු වෙමින් මම අද ඔබෙන් සමු ගන්නවා. ඔබට ජය.